දැන් ජනාධිපතිතුමා මං හිතන්නේ ඊයේ කතාවක ප්‍රකාශයක් කළා තිබ්බ දින්නේ නැති මාලිමාව දින්නේ නැති ප්‍රාදේශීය සභාවලට ප්‍රතිපාදන දෙන්නේ නැහැ කියලා. ඇත්ත වශයෙන්ම මම ඒක හෙලා දකිනවා. මොකද එතුමා එහෙම කතා කිරීම වැරදි. ජනතාවගේ කැමැත්තනේ ඒක අන්තිමට එන්නේ මෙතන මතුවෙන්නේ. එහෙම මේක තර්ජනයක් හැටියට මම දකිනවා. ජනාධිපතිතුමා තර්ජනයක් කරන්නේ මේ ජයග්‍රහණය දුන්නේ නැත්තම් මාලිමාවට ප්‍රතිපාදන දෙන්නේ නැහැ කියලා. එහෙම කතාවක් කරලා නම් මං හිතන්නේ ඒක දැඩි ලෙස වැරදි කතාවක්. ආණ්ඩුවේ වැඩපිළිවෙල දැන් මාස 6ක් ගිහිලා ඇත්ත වශයෙන් තාම මිනිස්සුන්ට ප්‍රතිඵලයක් නැහැනේ. මේකනේ ඇත්ත කතාව. ඉතින් මේ හැමදාම නිකන් හොරු අල්ලනවා කියලා මේ බැන කට්ටියට චෝදනා කර ඉන්න බෑ. මිනිස්සුන්ට ඕනේ වැඩ ඉස්මතු කරලා මිනිස්සුන්ගේ ජීවන බර අඩු කරන්න අවශ්‍යයි. ජීවන බර අඩු කරන්නේ නැත්නම් ඇත්ත වශයෙන් මිනිස්සු ඉතාමත් අමාරු දුක්ඛිත තත්ත්වයක තමයි දැන් ඉන්නේ. බඩු මිල ඇත්ත වශයෙන් මේ ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශය කිව්වේ අත්‍යවශ්‍ය භාණ්ඩවල වැට් එක අඩු කරනවා කියලා. වැට් එක අඩු කරා නම් වැට් එක සම්පූර්ණයෙන් අයින් කරනවා කිව්වා. අත්‍යවශ්‍ය මේ භාණ්ඩවල. එහෙම කිසිම දෙයක් කරලා නැහැ. ජනතාවට දෙන පණිවිඩේ මේ විශේෂයෙන්ම ආණ්ඩුවට පණිවිඩයක් යවන්න මේ යන ගමන සාර්ථක නැහැ. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.